Today I am going to teach you a common mistake which is made by many students. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගොඩක් ළමයි කරන පොදු වැරද්දක්. ගොඩක් ළමයි කරන වැරද්දක්. මෙන්න මේ every every කියන වචනේ පාවිච්චි කරනකොට මම දැකලා තියෙනවා ගොඩක් ළමයි වැරදියට ලියනවා වැරදියට කතා කරනවා. දැන් every කියලා කියන්නේ සෑම කියන තේරුම. every කියන්නේ සෑම. ඒතකොට මට කියන්න පුළුවන් everyone කියලා කියන්නේ සෑම කෙනෙක්ම. everyone සෑම කෙනෙක්ම. මේකට සමානයි everybody body everybody කියන්නේ සෑම කෙනෙක්ම කියන එක. ඔයාලට everyone කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. everybody කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේක singular. ඔන්න ඔතන තමයි මම වැරද්ද කරන්නේ. singular. මෙයා ඒක වචනයි. everybody everyone සමග ඔයා යොදන්න ඕනේ ඒක වචන ක්‍රියාපදයක්. everybody. ඒ වගේම every සමග එතකොට ඔයා නිතරම පාවිච්චි කරන්න ඕනේ ඒක වචන නාමපදයක්. මේ බලන්න every man. every man correct සෑම මිනිහෙක්ම. ඔයාලට මේක plural කරන්න බෑ every man කියලා. wrong එහෙම කියනවා. every book සෑම පොතක්ම. every book ඔයාලට every books කියලා කියන්න බෑ සෑම පොතම කියලා. එහෙම ළමයි ලියනවා. එහෙම ළමයි කතා කරනවා. ළමයි මේ මිනිස්සු එහෙම කතා කරනවා. අපිට ඇහෙලා තියෙනවා. පුතේ every එක ඔයාලා දාන්න. ඒක වචන every man every book every pen සෑම පෑනක්ම. every country සෑම රටක්ම. every animal සෑම සතෙක්ම. every සමග ඔයා ඒක වචන නාමපදයක් දාලා වාක්‍ය නිර්මාණය කරන්න වාක්‍ය කතා කරන්න. එතකොට ඔයාලා නිවැරදි ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්.